අපි පින්නතුනේ දේව සිතක් හදාගන්න මිනිස්සෙකුට බැරිද? පුළුවන්. පුළුවන්. හැම මිනිස්සයන්ම පුළුවන්. දේව සිතක් හදාගන්න. දේව සිතක් හදාගත්තේ කෙනා තමයි දෙවියෙක් බවට පත් වෙන්නේ. දෙවියෙක් බවට පත් වෙන්නේ දේව හිතක් හදාගත්තේ කෙනෙක්. කොහොමද අපි දේව හිතක් හදාගන්නේ? බලන්නකෝ අද මේ ලෝකේ දෙවියෝ වගේ අය ඉන්නවා. ඒ වගේම තමයි යක්කු වගේ අය ඉන්නවා ඈ. සත්තු වගේ අය ඉන්නවා. අයියෝ ගන්න දෙයක් නැහැ. ගන්නම දෙයක් නැති අය අද ඉන්නවා. දෙවියෝ වගේ අය අපි දැකලා තියෙනවා. එයාට වන්දනා කරන්න පුළුවන්. අපි දැකලා තියෙනවා දේව සිත් තියෙන මිනිස්සු ඉන්නවා. එයාලා දිවි ලෝකේ තමයි ඉතින් උත්පත්ති ලබන්නේ. කරුණා බරයි, දයා බරයි, ගුණ බරයි, කාරුණිකයි, මෛත්‍රී සහගතයි. අනේ කතා කරපුවම හරි අපි අර කියන්නේ බඩ පිරෙනවා කියලා. එයත් එක්ක කතා කරුවොත් බඩ පිරෙනවා කියලා පෙලක් අය කියනවා. එයාගේ උපදේශයක් ගත්තම ඒක හරියටම හරි කියලා කියනවා. එහෙම මිනිස්සු පින්නතුනේ මේ ලෝකේ ඉන්නවා. මේ ලොක් සනසන්නට, ලොක් යහපත් කරන්නට, ලොක් ශ්‍රේෂ්ඨ සම්පන්න කරන්නට මිනිස්සුන්ගේ සිත්වල ඇති වෙන්නට ඕන මෙන්න මේ වගේ අති ශ්‍රේෂ්ඨ සිත්. එයාලා මේ ලෝකෙට විතරක් නෙමෙයි ලෝක ධාතුවටම මාත් වූ වටිනා කෙනෙක් බවට පත් වෙනවා. වටිනා දෙයක් බවට ඒ තැනටපත් වෙනවා. ඒ තැනටගේ ආලෝකය මේ ලෝකේ පුරා සිසාරා යනවනේ. එයාගේ වචනයක් ඇහුණත් ඇති ඒක බෙහෙතක්. මානසික බෙහෙතක් වෙනවා. මානසික සතුටක් වෙනවා. ඒ තැනත්තා තමන්ගේ ගෙදරට ඇවිදින්න වචන දෙක තුනක් කතා කරලා ගෙදර ප්‍රශ්න නැති වෙලා යනවා. තමන්ගේ ඉඩමට ඇවිදින්න ඉඩම වටේ පොඩ්ඩක් කැරකුණා නම් ගෙදර තියෙන ඒ ඉඩමේ තියෙන විවිධ දෝෂ අපි අහලා දෙනවා නේද? මේ අම්මලා තාත්තලා ඉතින් හොඳට දන්නවා. අනවින කියයි, කොඩි වින කියයි, හදි හෝනියම් කියයි. අයියෝ කොච්චර දේවල්. මේ ඔක්කොම අර මම කියන වචනේම කියන්නම්. අර ඕගොල්ලෝ කියන සුන්න දූවිලි වෙලා යනවා. ඇයි අර දේව ශක්තියට. මේවා ශක්ති, මානසික ශක්තිය අම්මේ තාත්ති. ඒ ශක්තිය අපිගේ ළඟ තියෙනවා නම් අනිත් ඔක්කොම දුෂ්ට සිතුවිලි, දුෂ්ට යන්ගේ බැල්ම, ඇල්ම බැල්ම ඒ දේවල් ඔක්කොම මොනවා වෙලාද? නැත්තර නැති වෙලා යනවා. ළඟට එන්න බෑ. ළඟට එන්න බෑ. විස රවියන් වලට ළඟට එන්න බෑ දේව සිතක් තියෙන කෙනාට. එයාගේ පවුල ලස්සනයි. එයාගේ දරුවෝ ටික ලස්සනයි. එයාගේ ඉඩම ලස්සනයි.